ලංකාව ඔස්සේ විකාශනය කරන ලද අධිරාජ ධර්මාශෝක කතාව මෞර්ය අධිරාජ්‍යයේ පාලකයා වූ අධිරාජ ධර්මාශෝක නරපතියන්ගේ ජීවන කතාව මත පදනම් වූවක්. ධර්මාශෝක රජතුමාගේ කුඩා කාලය නිරූපණය කරේ සිද්ධාර්ථ නිගම් විසින්. සිද්ධාර්ථ නිගම් සමග කෞරුකීගේ චරිතයට රංගනයෙන් දායක වූයේ රීම් සමීර් ෂේක්. අධිරාජ ධර්මාශෝක නිෂ්පාදනය කරන කාලේ රීම් සමීර්ට වයස අවුරුදු 13යි. කෞරුකීගේ චරිතය නිසා ඇය ප්‍රශංසා ලැබූ තාරකාවක් බවට පත් වුණා. රීම් සමීර් ෂේක් අවුරුදු 6දී ළමා නිළියක් ලෙස නිර්භාරය තේරෙහි නයිනා දේවී සමගින් රංගන දිවිය ආරම්භ කරා. ෆොටෝ ෂූට් එකක් සඳහා ඇය අවුරුදු 6දී මුල්ම ඉපැයීම විදිහට ඉන්දියානු රුපියල් 300ක් ලබා ගත්තා. රීම් ඉන්දියානු රූපවාහිනී හා චිත්‍රපට නිළියක්. ඇය ප්‍රධාන වශයෙන් හින්දි රූපවාහිනී සහ චිත්‍රපට කර්මාන්තයේ රංගන කටයුතු සිදු කරනවා. 2017 දී ඇගේ සිනමා දිවිය හැරවුම් ලක්ෂ්‍ය ඇති වුණා. රීම් සමීර් 2017 දී නොබෙල් ත්‍යාගලාභී මලාලා යුසුෆ්සයිගේ චරිත ප්‍රදානය ඇසුරින් නිර්මාණය වූ ගුල් මකායිහි මලාලා ලෙස රංගනයෙන් දායක වුණා. ගුල් මකායි 2020 දී තිරගත වුණා. ඇය රංගනය සමගින් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කරුවක් වුණා. රූපවාහිනී නිළි ජෙනිෆර් වින්ගේට් රීම් සමීරව බොහෝසේ අගය කරා. මැගී මැක්ඩොනල්ඩ්ස්, ක්ලිනික් ප්ලස් වැනි ඉතා ප්‍රසිද්ධ සන්නාමවලට අය වෙළඳ දැන්වීම් 100කට වඩා සිය රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. රීම් ෂේක් මේ වන විට ඉන්දියානු රූපවාහිනී කර්මාන්තයේ ඉන්න ඉතා රූමත් ආකර්ශනීය පෞරුෂයක් තියෙන නිර්භීත තරුවක්. ඇය කුඩා කාලේ පටන්ම ළමා නිළියක් ලෙස ශ්‍රේෂ්ඨ ප්‍රසිද්ධයි. 2016 දී ඇය වාසිර් චිත්‍රපටය සඳහා ළමා නිළියක් ලෙස රංගනයෙන් දායක වුණා. ඇය ඕමානයේ ඉහළ මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක 2002 සැප්තැම්බර් 8 වෙනිදා උපත ලැබුවා. ඇයට දැන් වයස අවුරුදු 18ක්. පසුව ඔවුන් ස්ථිරවම මුම්බායි වල පදිංචි වුණා. මූලික අධ්‍යාපනය මුම්බාහි ගයා කේන්ද්‍ර ද්විතීක පාසලෙන් සම්පූර්ණ කරා. මේ වන විට මුම්බාහි විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටිනවා. රීම් සමීර්ගේ පියා සමීර් ෂේක්. ඔහු මුම්බාහි ප්‍රසිද්ධ ප්‍රින්ටිං ප්‍රෙස් හිමිකරුවෙක්. මව ශිටාල් ෂේක්. සිද්ධාර්ථ නිගම්, සල්මන් ඛාන්, කරීනා කපූර්, ආලියා භට් ඇගේ ප්‍රියතමයන්ගේ ලිස්ට් එකේ ඉන්නවා. කුඩා කාලයේ පටන් ඇයට තිබූ හීනය සැබෑ කරගනිමින් ඇය කුඩා වයසකදීම ඉන්දියාවේ ප්‍රසිද්ධ තාරකාවක් බවට පත් වුණා හමාරයි.